වීඩියෝ එකක් කරන්න ඕන කියලා හිතුණා. ඉතින් ඊයේ ගොඩාක් වැහි දවසක්. අද සාමාන්‍යයෙන් වැස්සක් තියෙනවා. ඉතින් බලන්න මේ අපේ වත්ත පල්ලෙහා පුංචි ඇලක් තියෙනවා. ඒක පිරිලා. බලන්නකෝ ඉතින් ගෙදරම ඇලක් තියෙනවා. බලන්න හරි ලස්සනයි නේද? මේ පේනවට වැඩිය ගොඩාක් ඒක ලස්සනයි. ඉතින් ඊට පස්සේ මම දැන් වැස්ස නිසා ඊයේ මිදුළු වැඩ කිසි දෙයක් කරන්න හම්බුන්නේ නැහැ. මේ බලන්න මගේ බණ්ඩක්ක පැටවු ටික ලස්සනට දළු දාලා. මම ඉතින් පුංචි මොකද්ද කියන්නේ? පුංචි වගාවක් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒකට ඕන පැල මම මේ විදිහට දාලා තියෙනවා. බලන්නකෝ ඒව චුට්ට ලොකු වෙන ලස්සන. ඉතින් මෙතන කොච්චි, බට්ටු, මෑ, බණ්ඩක්කා. ඉතින් මේ තියෙන්නේ අපේ නෑනා ඉතාලි වලින් ගෙනාපු චෙරි ගෙඩි වල ඇට වගයක්. ඉතින් හැදෙයිද කියලා බලන්න මම චුට්ටක් ඒක පැල කරන්න හිතුවා. ලොකු චෙරි, ලංකාවේ චෙරි නෙමෙයි රට චෙරි. ඉතින් බලමු හැදෙයිද කියලා. ඉතින් මේ ටිකත් කරලා ඉවර වෙලා රෙදි ටික වනන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ මම වැස්ස කාලෙට වැඩිපුර රෙදි තියෙනකොට බත මැද්දෙන් අඳින පුංචි වැලක්. ඉතින් ඒකට රෙදි ටික දාලා එන්නම්කෝ මම. ඉතින් එළියේ තිබ්බ වැඩ ටික ඉවර කරලා මම දැන් කුස්සියට ආවා. ඉතින් මගේ කුස්සිය මෙන්න මේ මල් වාසයකට අපේ වත්තේ තියෙන කොළ අතු ටිකක් කපලා දැම්ම. බලන්න ඒක හරි ලස්සනයි නේද? ඉතින් අද මම කෑම හදන වීඩියෝස් එක රෙකෝඩ් කරේ නෑ. මොකද මට ටිකක් පරක්කු වෙලා තිබ්බ නිසා. ඉතින් මේ පුංචි පැලේ මම ගෙනාවේ පොලෙන් රුපියල් 200යි මේක. ඇත්තටම මම මේක හදන විදිය දන්නේ නැහැ. ඉන්ඩෝ ප්ලාන්ට් එකක් කියලා තමයි කිව්වේ. හැබැයි ඒක මේ ටිකක් නිකන් මලානික වෙලා වගේ තිබ්බා. මම ඉතින් හිටවලා කූඤ්ඤකුත් තිබ්බා. මේක වැලක් හරි ලස්සනට ලොකු පඳුරු දාලා තිබුණා. ඉතින් මේක පුංචි පැලයක්. ඉතින් ඒකෙන් ගේනකොට ඒකේ දැල්ල කැඩුනා. මම දැල්ලත් හිටෙව්වා. ඉතින් බලමු හැදෙයිද කියලා. ඉතින් මේ වැඩ ටිකත් කරලා ඉවර වෙලා ආපහු බබාට ඉස්කෝලේ වැඩ වගේක් තිබුණා. ඉතින් ඒවත් කරලා මේ විදිහට දවස ලස්සනට කතා කරා. ඉතින් අද ගොඩාක් හුලන් දවසක්. වොයිස් කරනකොටත් ඕගොල්ලොන්ට ඇහෙනවා ඇති. ඉතින් ආයෙමත් දිගටම වීඩියෝස් ගැන බලාපොරොත්තු වෙන්න ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් වෙන්න ඕන. ගිහින් එන්නම්. බයි බයි. හැමෝටම ආදරේ. ඉතින් අලුතින් මගේ YouTube නාලිකාව නරඹන ඕගොල්ලෝ මං ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා.